ගැනීමට. හොඳයි. අපි යමු කරන පළවෙනි ප්‍රශ්නය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාරමාරු වීමට ඇති කහිර කුමන පැහැදිලිද? කහ පාට. පිළිතුර වැරදි. වර්තමාන කහිර සුදු පාටයි. ශ්‍රී ලංකාවේ වර්තමාන ජනපතිවරයාගේ නම මෛත්‍රීපාල සිරිසේන. නම තැබුවේ කවුරුන්ද? අහන්න කලින් ඔබන්න එපා. ඊළඟ ප්‍රශ්නය. සෞරග්‍රහ මණ්ඩලයේ ලොකුම ග්‍රහයා බ්‍රහස්පති නම් කුඩාම ග්‍රහය බුධ. කුඩම් මාට ඉංග්‍රීසියෙන් කියන්නේ කුමක්ද? එතකොට අර ලොකුම ග්‍රහය බ්‍රහස්පති ගැන මොකක්ද ඇහුවේ? නෑ ඒක මම නිකන් කිව්වේ. ඒක මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා ඉන්න කියලා ඔයාලා ඉල්ලන්නේ නිකන්. ඔයා මේ හැමදේම නිකන් කියන්නේ. කුඩම්මට ඉංග්‍රීසියෙන් කියන්නේ කුඩ නම් ස්මෝල්, අම්මා නම් මද. ස්මෝල් මද. හරි. ඔව් පිළිතුර වැරදි. නිවැරදි පිළිතුර වන්නේ ස්ටෙප් මද. හොඳයි දෙවෙනි වටේ අවසාන ප්‍රශ්නය. ශ්‍රේෂ්ඨ දුටුගැමුණු රජතුමා ඉදිකර විශාලතම ස්තූපය රුවන්වැලිසෑය. රුවන්වැලිසෑය ඉදිකරන සමයේ ඉතියෝපියාවේ රජකම් කළ රජුගේ බිසවගේ ගෙල පැළඳු මාලේ වටිනාකම කොපමණද? උඹත් එබුවනේ ප්‍රශ්නේ අහන්න කලින්. හොඳයි තරඟවට දෙකම මෙයින් අවසන් වුණා. කිසිම තරඟකරුවෙකුට සහ කිසිම කණ්ඩායමකට ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කොටිම කියනවා නම් මම ලකුණු ලබා ගැනීමට ඔවුන්ට ඉඩ දුන්නේ නැහැ. කෙසේ වෙතත් ප්‍රේක්ෂක ඔබට මම හිතන්නේ දැක ගන්න ලැබුණා මොවුන්ගේ දැනුම මට්ටම කෙසේද කියලා විශ්වවිද්‍යාල සිසුන්ගේ. හොඳයි අද අපි ඔබෙන්